අපි යන්න හදන්නේ ඒක සර්ප්‍රයිස්. කවුද දන්නේ? ආ ලස්සනනේ. එමිලින් පැරිස් එකේ බල්ලෝ නාවන ෂැම්පූ එක. කේන්ති කියලා ඉන්නේ මහත්. මේ තියෙන්නේ නිදහස් මාගම පුස්තරය වෙනවා. බෝම්බ ගහලා තියෙනවා. පහනක් පත්තු කරන්නද? සීන්ස් 11. මේ අපේ තොරණංකයේ සීන් එකද? ඒක හරිම සුවඳයි නේද? අවසාන භෝජන සංග්‍රහය. වව්. මර ලස්සනයිනේ. 250. හොඳ තැනකින් කන්න ඕනේ. බඩගිනිකාරයෙක් එක්ක යන්නේ. හැබැයි හැමෝම නෑ පුරුදු කරමු මිනිස්සු හිටියේ. අපි තැනක් හොයාගත්තා. කැන්ඩල් ලයිටින් එක. Nice. යේ මතෙන්. ලස්සනයිනේ. අම්මට මේක දුන්න. ෆ්‍රාන්ස් වලට ආපු රසම කෑමද මම. ඊස්ටර් බනිස් ලා යමු. මෙහෙම මිනිස්සු දත් මදින්න නැතුව දන්නේ. ලීලා ආවේ මගේ අයිඩියා එක. ලකුණා නම් ඉතින් ඒක මගේ. පිස ගැටලුවක් ආවා. ටෙස්ට් කරන්න. අපි වගේ සිගරට් බොන්න නැති අයට අනවශ්‍ය කතාවක්. ස්ටෝරිය නෙමයි. සුන්දර නම් මරු කොහෙ ගියත් මේ තරම් යනවා. ඒක කට් කරන්න. මේ හස්බන්ඩ්ලා. මෙහෙම වයිෆ්ලා. හරි. යන්න හදන්නේ. අපි යන්න හදන්නේ චුට්ටක් වටයක් දාලා. my god. අපි දැන් කොහෙද යන්නේ? ඒක සර්ප්‍රයිස් එකක් ගිහලා බලමු. එයා කින් බලන්න. ඕකේ. හරි. Thank you. Hotel Lily Europe. ඒ අර ඇත වෙන්නේ පල්ලි වෙන්නේ නැති නේ. වෙන්න නැති නේද? ඒ බලන්න යන එක වෙන්නේ නැති. යන්න අපි පොඩ්ඩ. කිය. මොනවද? ඒක. Nice weather නේ. Yes. සීතලත් නෑ, රස්නෙත් නෑ. එතන අපි hotel එක. එනම් මම ලිස්ට් එකේ වන්න. හරි. මේ travel princess. තියෙන මෙට්‍රෝ එකක්. මරු සිටි එක නේ. හරිම ලස්සන පිළිවෙලයි. මොකද්ද? සල්වි. මොකද්ද ෆේවරිට් ප්ලේස් එක? මිනිස් එක. දැන් මෙහෙ ආවේ මිනිස්සු යන්නද? උටින් හැමලා තියනවනේ අපි එක යා. තියෙන මෙට්‍රෝ එක. පංචි බඩගිනේද? Yes. අපි දැන් මෙහෙම යන තැනකින් කමු. අර තියෙන කන්න තැන්. කො? ඔය තියෙන කන්න තැන්. බලමු හැබැයි. Shall we go for Le Polaris Delay Bayer? I can't pronounce that one. Yeah, say Mohican. පැරිස් වල මෙහෙට බොරු Oh. Hello. Okay, අපි වැඩි විස්තරයක් දන්නේ නැහැ මෙතන. අපි බස් වල විස්තර කියන්න. මේ ඉන්නේ ලිලි කියලා දන්නවා. ලිලි සිටි සෙන්ටර් එක වගේ. Again, Lamek. කවුද දන්නේ? මකර විස්තරයක් තියෙනවා. දාක් හොයන ගමන්. බඩගිනි වෙච්ච කෙනෙක් ඉන්නවා. ඔව්. මාව කන්න කලින් මම කන්න හොයලා දෙන්න ඕන. එහෙම එකක් නැහැ. චා. ඒගොල්ලන් තැන්නම් තියෙනවා නේද? අස්සන. Fine. වා. මේක මාර ලස්සනනේ. යනවා දත් බුසු දෙකක් ගන්න. මේ පාර වෙන්චි ඉවෙනද ඉස්සෙල්ලාම දාන බුරුසු දෙක දාන්න මතක වෙලා. Yeah. එමිලින් පැරිස්. ඔව්. මොකද මතකනේ කිව්වේ? එමිලින් පැරිස් එකේ ඒක බැලින්නම් මේ බල්ලෝ නාවන ෂැම්පූ එක. හරිම ගණන් මේකවල. පොඩක් එක. ඒක ඇහුන්නේ. මින්ජලාව. හස්ත. හරි. බයි. ගත්තද? වගේ මහා මේ යනවා ලිලි වල කැතඩ්‍රල් එකට.
කඩ පහු කරගෙන අවසන් නියමකෝ. යම් මොනාරි කාලෙක අපි සිටි එක කියලා හිතුවර දැන් තමයි සිටි එක මම කරන්නේ ඇවිල්ලා දැන් සිටි සෙන්ටර් එකට. හරිම ලස්සනයි. ලෝමේ වෙදේක වුණත් පොඩ්ඩක් කේන්ති කියලා ඉන්නේ මහත් කන්න ඕනේ කිව්වා දැන් කන්න අරන් දෙන්න යන්නේ හොඳ දැනකින් එනවාද පොඩ්ඩක් බඩගිනි උදාම පොඩ්ඩක් මොළපන්නේ සීන් එකක් තියෙනවා. බිල්ඩින් එකක් වල තියෙන ලස්සන ආකිටෙක්චර් දැක්කලා පස්සේ ගන්න හිතෙනවා. Six minutes යනවා. අපි ආවා මං හිතන්නේ. අපි ආවද මේකට? ඒ වගේ තව 2 minutes I think yes. අපි ඉන්නේ මේ ළඟ. මේ තියෙන්නේ. ඒක දැක්කේ නැද්ද? මම දැක්කා. වාව්. මම හරි ආසයි ඒක තියෙන අර ගාම්භීර පෙනුමට. ඒ වගේ විකාර නැහැ නේ සුදු. සිරාවල ලංකාවේ නම් ඉතින් සපත්තු ගාලා. ලෝකෙ නිදහස් මාගම බුද්ධාගම හැබැයි පන්සලකට යන්න ඕනේ. ඉතින් සපත්තු ගාලා ගිහින් ඇඳුමයි රෙද්ද ඔක්කොම බලන්න නේ. charge කරනවත් එක්කනේ. සීරියස්ලි. මේකට මේ එන්ට්‍රි ෆ්‍රී එකද? මම දන්නේ ඒක නම්. අපි විස්තරය වෙනවා අල්ලියගෙන. ඒකෙන් ඇවිල්ලා තමයි අපි විස්තරය කරන්නේ. හරි. අපි දැන් යන්න හදන්නේ කොහෙද? Notre Dame de la I don't know. විස්තර විචාරය දෙන්න. මේ කැසිඩල් එක මේකේ තියෙන විදිහට නම් කන්ස්ට්‍රක්ෂන් එක ගිහිල්ලා කියනවා අවුරුදු 150 මේක කන්ස්ට්‍රක්ට් කරලා තියෙනවලු. හරිද? හරි. එතකොට ගිනි ගත් එක මේක නෙමෙයිනේ. නෑ second world war එකෙන් මේක ඩැමේජ් වෙලා තියෙනවා. බෝම්බ ගහලා තියෙනවා. ඔව්. ඊට පස්සේ ආයි ඩැමේජ් වෙලා තියෙනවා ටෝනඩෝ එකකින්. ඔයා කිව්වද මේක කොහෙද තියෙන්නේ කියලා ලොකේෂන් එක? මේ තමයි ලිලි වල. ඔව්. මේන් කැතඩරල් එක මම හිතන්නේ. It's not Lily, it's Lilai. ලිලයි. දන්නේ. ෆ්‍රාන්ස් දන්නේ නේ. මාරයි. Wow. මං ආසම මේකේ තියෙන නිර්මාණාත්මකමට. මේක නෙවෙයි අතන මොන කැතඩරල් එකට ගියත් ඒක මාරම යුනික්. අමුතුම ගැඹීරකමක් තියෙනවා. එතන තියෙන පොඩි ඉන්ෆර්මේෂන් ගන්න. යුරෝ දෙකක් ගෙවලා පානක් පත්තු කරන්නද? යුරෝ දෙකක් ගෙවලා. wow. Look at this. Makes sense.
මේ පාස්කු මේ ඉදි දෙකන තියෙන්නේ මේක සම්පූර්ණය මට ඇතර ලොකු අයිඩියා කරන්න මට අයිඩිය කරන්න මම මේක මේ පාස්කු ඉරිදා කියලා එකක් තියෙනවා ඒක නිවාඩු දවසක් වෙනවා කියලා හිතනවා නන්ද මේක තියෙනවා සීන්ස් 11ක් කියන ජේසුතුමාගේ ඉපදිච්ච තැන ඉඳලා මං හිතන් life of Christ and the virgin that gives his name the ජේසුතුමා ඉපදිච්ච හැටි මෙතන අර මැද පින්තූර තියෙන virgin and අපේ තොරණංකයේ සීන නේද නෑ ජේසුතුමාගේ ජීවිතයේ අවස්ථා 11ක් තමයි මේකේ තියෙන්නේ right මේක කියන විදිහට දැන් මේ චර්ච් කැසීඩල් එකේ මේ පරණම පේන්ටින් එකක් මේක. මේක ඇතුළේ they are called the mysterious. මේක ගැන තමයි කියන්නේ. මම දන්නේ ඒ විදිහෙම ඒවා තමයි දැන් මේ අර මේ වෝල්ස් වලත් තියෙන්නේ. එතන මම අපි දන්නේ නැහැ ඉතින් මේක මේක ගැන ලොකුට විස්තර ගන්නති. චම්මා හිටියන චම්මගේ අහගෙන තිබ්බා. චම්මා කියන්නේ මෙයාගේ කලින් වැඩ කරපු තැන හිටපු බෙස්ටි. දැන් එයාත් UK ඒව හරිම සෝදයි නේද? මොකද කියන්නේ නැත්තම් තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ. Capacenti. කියන්නේ මම හිතන්නේ මේ අර හිටිය නේද ඒගොල්ලෝ 12ක් 10ක් ඒගොල්ලෝ අර අන්තිම මේ සාදයේද මොකේද හිටපු 12 දෙනාගේ කියන්නේ නේද අවසාන භෝජන සංග්‍රහය අන්න wow Assalamualaikum. Last night, last night. Mungkin structure. Kasi pernah reconstruction waktu kita face adalah Peter merasa kayak gini ke bawah planet. මේකේ කන්ස්ට්‍රක්ෂන් දීලා තියෙනවා එක එක ෆේසස් විදියට අවුරුදු 150. ඒ කියන්නේ සැරිසර එක එක කොටස් එකතු කරලා තියෙනවා. ඒක උලස්ද? දැන් එළියට ආවා එකෙන් දැන් ඉන්නවා බඩගිනි කාරයෙක් එයාට කන්න දෙන්න ඕනේ. කන්නයි යන්න. හරි. ඒ මොකද්ද දන්නේ අපි දැන් නෝට්ඩෑම් වලින් යනවා. හරි කණ්ඩ බඩගිනි. කාලා හොඳට නිදාගෙන හෙට ඉඳන් තමයි අපේ ඇත්තටම ගමන පටන් ගන්නෙ. එහෙම නේද?
හෙට ඉඳන් නේද අපි ඇත්තටම ගමන පටන් ගන්න yes කියලා කිව්වත් මට ෂුවර් නෑ හැම වෙයිද කියලා. ඒ උනට අපු අනික් එක්කෙනාට ඉතින් අදම පටන් අරන් තියෙනවා මම මේක බලන්න යනවා කොහෙද? අපි ආයේ මේ පැත්තෙන්ද? හිටියන් හොයාගෙන යන්නේ. හොඳ තැනකින් කන්න ඕනි පොඩි බඩගින්නක් තියවද. බඩගිනි කාර්යයක් එක්ක යන්නේ. අයිද ඔයාට බඩගින්න නැද්ද කියන්නකෝ. මට බඩගිනි ඒ වුණාට එහෙම. අන්න ඒකයි. නෝනේ හෙට විතරයි මේ මොනවද? මේ අපුවතෙන් තමයි යන්නේ මේ අපි මේ බනිස් කෙඩි ගාවින් ආවේ. බනිස් කෙඩි ගාවින්. ෆ්‍රාන්ස් වල ස්පෙෂල් එක තමයි මේක මේ බේකරි අයිටම්ස් නේ. Bakery items. ඒ කියන්නේ Not only offensive, they are offensive, of course. they are rude basically. අපිට last time ඇත්තටම මෙහි හැබැයි මෙහි මට පේන්නේ සෑහෙන rude හම්බ. sorry. ගොඩක් මේ මල්ටි කල්චරල්. ඇගේ වැදීගෙන ගිය දැන් දැන් වෙන ඇත්තටම UK වල ඉංග්ලන්ඩ් වල ස්පෙෂලි එයාලා අයින් වෙනවා ඉතින් පොඩ්ඩක්. ඔව්. හරිම පොලයිට් නේ. අනික එයාලා ඉන්නෙත් නෑ එහෙම වීඩියෝ කරනවා නම් එහෙම ඉන්නේ නැහනේ. ෆොටෝස් ගන්නවා නම් ටක් ගාලා අයින් වෙනවා. අබ හැමෝම නෑ පුරුදු කරපු මිනිස්සු හිටියේ. අයියෝ ඒක ඉතින් හැමතැනම එහෙම හැමෝම නරක නෑ හැමෝම හොඳත් නෑ. ලෝක ස්වභාවයනේ. yes. ඒක තමයි මම කිව්වේ. බලමු මේ. අපි තැනක් හොයාගත්තා. ගණන් හිලාව තියෙනවා. කොහොමද දන්නේ? යංකෝ අපි මට ලොකු බඩගින්නක් නැහැ. ඒ නිසා මම කොහොමත් සුප් එකක් වගේ බොන්න ඕනේ මට ඒක. නෑ අතලට යනවා. දැන් සුදු එක වටිනවා. wow that please wait here කියලා. ඉන්නේ යන්න එපා හොඳ. wow this is something special. hiya. wait කියලා කිව්වද? මේකේ මේ waited කියලා ගහනවා අපි ඉතින් උනට වඩා මේ වෙන්න ගියාම it's not that busy isn't it? Oh, it's heated. Oh, yeah, okay. Okay. Oh, thanks God. Drinks තියෙනවලු drinks තියෙන්නේ France වලින් විතරයි. බලමු English translation එක තම්බුණා. මේක මාරුම රසනේ නේ. මම මේ පුටට arrangement එක කරනවා. candle light dinner. ඊටස් තියෙනවා නිකන් කන පැලෙන්න. Candle light dinner එකට ඇවිල්ලා. Thank you. That's nice. That looks lovely. That's lovely. Again, Yeah, that's vinaigrette. So mix. ඔයත් එනවද මෙතෙන්ට? මම යන්න. අයියේ මෙතෙන්. අසනේ. මොරස්. වෙන කන්නේ. හොඳට මට තේරෙන්නේ කොහොමද කන්නේ කියලා මම කනවා. මේ ගාන කන්නේ. හොඳ නේද? As always. मुझे बार देख रहे हैं ना मार रहा है. There's nobody to judge, so. ඕනේ ඒකද අපි කන්නන්නේ කමන්නේ. පාමර ගහන්නේ නැහැ වගේ කෑමලා. අම්මට මේක දෙන්න. මේක ස්ටාර්ට් එකද? මම හිතන්නේ. something. Cheese. Something. Ini kalau ada di kamar-kamar nih, makan nenek. නෑ මං කන්නේ. එපා වහිනවනේ. මේ තමයි ඉන්නේ අද. Wow. Nó khó gì? Nó cũng quá bậy hết. අපි මං හිතන්නේ මේ ෆ්‍රාන්ස් වලට ආපු රසම කෑමද මන්ද වඩින් නිසාද හොඳ ඒක මාරු විදිහට සෙට් අතවසයි. මාරු රස මේ කාබුදී පේනවා තව ඉවර නැහැ ඉතින්
කිචන් හෙල්පට වැඩ අඩු වෙනවා අද නිකන් සෝදලා මේවන්න අද. නැකතන රස. අඩු පිරෙන කෑවත් එක්ක අපේ. හරි අපි හොඳ රස කෑමක් කාලා ඉතින් යනවා. මේක තැන මොකක්ද කියලා බලා ගන්න බැරි වුණා. දත් බුරුසු. ඊස්ටර් බනීස් ලා යමු. ග්‍රප්පේ මොකක්ද? ග්‍රේප්. ග්‍රේප්. පොඩි වැස්සක් ඇදහරනවා අපි ඉක්මනට මාරු වෙන්න ඕනේ. වහින සීන් එක තියෙනවා. මේ බලන්න. මේ පැත්තට දැන්තේ. මේට. මට පාර නම මතකයිද? එනවා මම. අපි යනවා දත් බුරුසුවක් ගන්න. ෆාමසි එකට ගියා ඒක ගිනේ ගන්න. අපි බලමු මේ එහෙමද කියලා. ගණන් කියන්නේ ඇත්තටම යුරෝ 4ක් 3.50ක් තමයි අඩුම තිබ්බ බ්‍රෂ් එක. 3.51 බ්‍රෂ්. සාමාන්‍යයෙන් අපි 3ක් ගන්න පවුමට වගේ ඉංග්ලන්ඩ් වල. අපිට හැබැයි ගිය පාර ආවිල්ලා තේරුණා මෙහෙම ආර ගණන්. මේ ගණන් මෙහෙ ගණන්. කියන්නේ පැරිස් වල ස්පෙෂලි ආර්ම ගණන්. මේ normal කඩ මොනෝ නැතත් ඕන පොඩි කඩේක මේ වගේ ලොකු ඩ්‍රින්ක්ස් ස්ටෝල් එකක් තියෙනවා. වයින්. මේ ලිකර් උනත් ඕනද. කලින් ප්‍රාන්තියේදී කරන්න බැරුණා තාම. මේ නිකන් දත් බුරුසු කියන්නේ නිකන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට ගන්න ඕන එකද දන්නේ නැහැ. මෙහෙම මිනිස්සු දත් මදින්න නැති දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. අමිති. නර දෙක ආරමේ මුරු. මේක තමයි ඒ කියන්නේ ඒකත් මම හිතන්නේ මේ ගණන් තමයි. මොකද මේ දෙක විතරයි එහෙනම් ගේ මන් දෙක ගත්තා. ඒකයි ප්‍රෝග්‍රෑම්. ඉතින් හරි මේක දෙක මාසලා ෆාමසි එකේ එච්චර ගණන් වෙන්නේ කොහොමද? මේ අපි දැකලා නෑ බලන්නේ බූට්ස් එකේ එහෙම මේ. අපි දැන් අද දවසේ නිමා කරලා මේ තියෙන නිකන් ෆාමසි. නිකන් ෆාමසි. ආයි පායි. වැස්සකට පස්සේ තියෙන ලස්සන බලන්න. අනෝඩ් හොඳට බලන්න මේක. බට් ඉතින් ඕවරෝල් ගත්තම අවුලක් නෑ නේද? හරිම ළඟයි. කොහමද බැංචි දවස? good. happy? happy. අපේ පළවෙනි දවස ඇත්තටම අපි හිතුවට වඩා හොඳයි. ඒ කියන්නේ හොඳයි කියන්නේ අපි ඉම්ප්‍රෙෂන් එක හොඳයි නේද? ඔව්. අපි ටයිම් එකත් මැනේජ් කරගත්තා. ඔව්. ලීලා ආවේ මගේ අයිඩියා එකකට. හරි හරි. Chris goes to you. ලෑන. අක අවුලක් වුණා නම් ඉතින් ඒක මගේ. yes. as usual. නෑ එහෙම අපිට ඕනේ වුණා නෙදර්ලන්ඩ් වලටයි බෙල්ජියම්. හරි. එහෙම සර්ච් කරනකොට තමයි මේක ඇත්තටම මේ පාර ප්‍රාන්ස් වෙන හේතුව ඉස්සර කරේ නෑනේ නෑ. ප්‍රාන්ස් වෙන හේතුව තමයි අපි වෙන ගමන ප්ලෑන් කරලා තිබ්බේ. එකක් අපිට වීසා ගන්න බැරි වුණා. වීසා ගැටලුවක් ආවා. අනිත් එක අපිට වීසා ගන්න පහසුම තැන ෆ්‍රාන්ස් අපි කලින් ඇවිල්ලා තියෙනවා. ඒක මේ අපි හොලබලට පස්සේ මෙහේ ඉඳන් අපි ආස තව සිටිස් කීප එකට යන්න පුළුවන්. ඒ නිසා අපි දැන් හෙට සහ අනිද්දා හිතාගෙන ඉන්නවා. යන්න. කොහෙද? අපි හෙටම ගියමු. එතන. හරි. මොන විස්තරේ අපි දැන් යනවා අපා හොටෙල් එකට. හොටෙල් එකට යන්න. ඉතින් අපිට ඉන්න තිබුණා හොඳයි. හැබැයි අපි හෙට ටිකක් දවසම ඇවිදින්න තමයි ඇවිදින්න plan බලන්න plan කරගෙන ඉන්න නිසා අද අපි පොඩක් කලින් ගිහිල්ලා නැත්තම් අපිට හොලිඩේ එකට පස්සේ ආයි හොලිඩේ එකක් ගන්න වෙනවා. රෙස්ට් කරන්න. කොහොමද එහෙම තමයි. yes. අපි දැන් බෑක්පැකර්ස් ලානේ අපි කරන්නේ ඇවිදින්න. ඒ හොටෙල් එක හොටෙල් ලිටිටෝ. අතන මේක හොඳයි හිට් සිටි එක මැදමයි තියෙන්නේ. අපි ඉතින් පයින් ගියේ කැපිටල් එකට. මම මේකට බයයි. ඒ තියෙන්නේ මරු මේ ප්ලේස් එකක්. සිගරට් කොට දාන්න වෙනවා. සිගරට් කොට. ඒ වගේ සිගරට් බොන්න කියලා ඉතින් ඕ නම් ප්‍රශ්නයක් නැහැ. අපි වගේ සිගරට් බොන්න නැති අයට. මේ පංචි. අපි වගේ සිගරට් බොන්න නැති අය ඉන්නවා නම් කොච්චර ලස්සනද මේ ලෝකෙ. කියලා වැඩන්නේ. වොෂින් මැෂින් එකට දාලා ලයිටර් වොෂ් කරන්න නැත්නම් ඒක මොකද අනවශ්‍ය කතාවක්. වොෂින් මැෂින් එකට දාලා බොරු නෙවෙයි. මම එකපාරක් ගිය වර්ෂයක නම් සේදුවා. ඒක ඉතින් ඒක සෝදන්න දෙපැරි හැමදාම පාවිච්චි. ඒක එකපාරක් නෙවෙයි දෙවෙනි පාරට තමයි ඒකයි වුනේ. දෙපාර අන්තිමට පළවෙනි පාර ඇත්තටම එයාගේ පණ බේර ගන්න පුළුවන් වුණා. දෙවෙනි පාරේ එයා මැරිලාම ගියා. පස්සේ
පවුන් 200 ගානක විසික් කරලා පවුන් 30කට බහලා ඉන්න දෙන්නේ. හැබැයි ඒක පොඩි හොඳකුත් උනා. ඒක හොඳයි වගේ නේ නරකට වඩා. අපේ නෝත් හරි මේ තියෙන්නේ අපි හොටෙල් රාජ්‍ය. අපි හොටෙල් ලිලි රෝප්. අල එනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. ඔර කඩන්න එපා. අපි ඒකට ගෙවලා නැහැ. Oh dear. ඕඩි තමයි. ඒක මහන්සි පොඩ්ඩක් අපි උදේ 4:00 නම් වෙන්නේ. ඒ නිසා ඒක හමාස් නැතිච්චා. ඔව් ඒකම නැගිට්ටා. ඒ නිසා මහන්සි. හැබැයි මෙච්චර ලං හිටියේ මොකද? ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. අපි දැන් යනවා. එන්න යන්නේ ඇඳට එන්න. එන්න අර බලයකට මොකද නෑ. බලන්න. There we go. බැටරි අගේ ෆෝන් එකේ පොඩි අවුලක් ඇවිල්ලා තියෙන්නේ බැටරි මයික් කරනවා නිසා හරි. මෙසි පොඩි ෆෝන් එක දාලා ගිය විදිහටම තියෙනවා. මෙසි. අවුලන්නේ. අපිට උදේ ඉර පායන වගේ බලන්න පුළුවන්ද? Yes, I think so. අම්මා. මොකක්ද තමයි පේන්නේ අපිට. එන්න සිටි එක. අස්සයි පොඩි වැස්සක් ගියා. තාමකට එන්න පුළුවන්. අපිට යනවා. හරි. ස්ටෝරිය නෙමයි. Hi. ඒකත් මොකද? Take up මට කොෆි එකක් දෙන්න please. අපි ගෙනාව මෙහෙන් special France coffee. කොපීස්. කවදාවත් try කරලා නැති જાතියක් එක. අපිට දෙන්න විස්තරයක්? සුන්දර නම් මරු. ඒක කියලා තියෙනවා Rico original cafe and chico. දැන් යන ඉස්ලේ එකක් නේද? ඒකේ milk එනවද ඒකෙම? හන්දක් වගේ දුන්නා නේද? ඔව් දැන් blue box එකේ. මේ තමයි මේ පැන්චි. එයා කොහෙ ගියත් මේ තරම් යනවා. ලෑස්තිලා යන්නේ ඕන. කොහොමද අයිටම් ටික? හන්ද තියෙනවා. ඒක ගැරුප නැද්ද ෆෝක් එක? ගැරුපුත් තියෙනවා නම් ෆෝක් එක නෑ. ගැරුප තියෙන ෆෝක් එක නෑ. නයික් එක නෑ. ඒ කට් කරන්න. කරන් දෙන්න මම ඒක දාලා. මේක මේ chart එක වැඩි දන්නේ නෑ නෑ. හරි. ඒක බොස් තේ හදනවා. ගම් ගන්න පහ වයර් සෑහෙන්න තියෙනවා. Oh. Wow. Smells nice. මේ දෙන්නේ අපිට මට කාලා බලන්න. Sorry බීලා. බීලා. Not bad. ඉන් දෙකම එකට දාන්න වෙයි වගේ. නෑ එච්චර තින් ඕනේ. මේක සෑහෙන්න ඕනේ. මේ තියෙන අපිට ක්ලෝස් අප් එකක් දෙනවා. ඒක කිරි තියනවද? නෑ. නෑ. just coffee නේ. But මම හිතන්නේ කොහොම ආසෙයි කියලා. Okay. Thank you. මේක ටිකක් එක දෙන්න. It's not a plate, darlings. Sauce. So. Oh මේ හස්බල්ලා මෙන්න පින් කරලා තියෙනවා. මෙහෙම වයිෆ්ලා හම් වෙන්න පින් කරලා තියෙනවා. අසද කියන්න. සීනියර්. මම අමේ ළඟම කියන්නේ ඒකෙම. අලවෙනි අතන නම් නෑ. Akin. Betul. Siap. ඇත්තටම ඊසි සන්ඩේ වෙලා මම නතර සරමොත් Kalian semua. මෙතන මන්ද පුතා. ක්ලෝස් අප් එකක් දෙන්න.